Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? මම හිතනවා ඔයගොල්ලෝ සනීපෙන් සතුටින් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක අපි කොහොමද මේ පාර වෙසක් සැමරුවේ කියලා. ඉතින් ඔන්න මේ පාර වෙසක් එකට අපේ අක්කලා දෙන්නයි ඒගොල්ලන්ගේ බබාලයි ඔක්කොමලා අපේ ගෙදර ආවා. අපි මෙයාලට කිව්වට පස්සේ පන්සල් යන්න ලෑස්ති වෙන්න කියලා මේ දෙන්න මං ගාවට වෙලා හැම වෙලේම කෙදිරි ගන්නවා මේ කප් එකක් දාන්න කියලා. මොකද මේගොල්ලෝ ආව ගමන් කරන්නේ මගේ කන්නාඩි මේස ළඟට ඇවිල්ලා ඔක්කොම මගේ තියෙන මේකප්ස් අනම් ඔක්කොම ටික ඇදලා ගන්නවා. ඉතින් මං ගාව මේකප් තියෙනකන් මේ දෙන්න වැඩියෙන් ආදරේ වුණ මට තමයි. ඒ විතරක් නෙමෙයි මම පේන්ටිං කරනවා, මගේ වැඩ යාලා දකිනවා, මගේ වීඩියෝස් බලනවා. ඕවා කරාට පස්සේ ඔන්න ඒගොල්ලන්ටත් ඕනෙ වෙනවා පුංචි කරන ඒවා කරන්න. ඔන්න කොහොම හරි අන්තිමේ අපි පන්සල් යන පිටත් වුණා. තාත්තත් අසනීපෙන් ඉන්න නිසා එයාව ගොඩාක් දුරට එක්කරන් යන්න අපිට අමාරු හින්දා ඔන්න අපි කෝට්ටේ රජමහා විහාරයට තමයි ගියේ. මේ පේනව නේද අපේ ගෙදර ආච්චිලා මුණුපුරාලා කට්ටියත් එක්ක අලි කෝලම් බල බල තමයි මේ ඉන්නේ. මෙතන නම් හරිම නිස්කලංක මාරම ලස්සන තැනක්. හැබැයි මම පෞද්ගලිකව පොයට පන්සල් යන්න නෙමෙයි කැමති. පොය නැති දවස්වලට මිනිස්සු ගෙවසෙන අඩු දවස්වලට පන්සලකට යන්න තමයි මම ඇත්තටම කැමති. මොකද එතකොට අපිට ඇත්තට මේ තැන්වල තියෙන නිදහස, සාමකාමී බව ඒක අත්විඳින්න හරිම ලේසි හින්දා. සුවඳ, මල් සුවඳ අර පොය දවසේ අපිට දැනෙන ඒ වයිබ් එකට මාර දෙයක් එකතු කරනවා. ඒත් එක්කම මේ පාර දිගේ මෙල්ලලා තිබිච්ච කොඩිවැල් ඒක හරීම මාරම ලස්සනයි. ඉතින් මම ඒක ලස්සනට කැප්චර් කරගන්න try එකක් දුන්නා. මම හිතනවා ඒක සාර්ථකයි කියලා. ඔන්න ඉතින් ආපු ගමන් අපි නූඩල්ස් එකක් හදාගෙන කාලා අපි ගෙනාපු බඩේරඟුත් තිබුණා. ඒ දෙකම කාලා අපි ඉක්මනටම වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා පුංචි ඇත් එක්ක ආපහු වෙසක් බලන්න එළියට ගියා. මේ බලන්නකෝ ගෙදරින් එළියට බහිනකොටම පුදුම ලස්සනක් තමයි තිබුණේ. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ ගෙවල් ළඟම තිබුණු කූඩුවක් බලන්න යන්න තමයි. චූටි බබාලා ටික නම් හොඳට ඇවිදලා හැමතැනම බහරගම කොට්ටා පැත්තේ ඇවිදලා තොරන් බලලා තමයි ඔන්න ආවේ. ඒගොල්ලත් එනකම් බලන් ඉඳලා තමයි අපි ගෙවල් ළඟ තිබිච්ච මේ කූඩුව බලන්න යන්න පිටත් උනේ. මේ වීඩියෝ එකේ ඇත්තටම තියෙන්නේ ගෙවල් වල තියෙන වෙසක් සැරසිලි කීපයක් වගේම අපි අන්තිමට බලන්න ගියපු කූඩුව විතරයි. කොච්චර පාට වෙසක් සැරසිලි දැක්කත් මගේ හිත මාර විදිහට නතර වුණේ මෙන්න මේ කහ පාට කූඩු ටික දැක්කහම. හරිම සරල මාර ලස්සන හැඟීමක් ගෙනාවා එන්නේ කූඩු පහ. මේකත්
හරිම ලස්සනයි. මේක අර අපි බලන්න යනවා කූඩුව ළඟම හදලා තිබිච්ච ලොකු කූඩුවක්. ඒකත් හරි ලස්සනට තිබුණා. ඔන්න ඉතින් මෙන්න මේක තමයි මම අර කිව්ව කූඩුව. ඒක ගොඩාක් ලොකු එකක් නෙමෙයි. හැබැයි හරිම ලස්සන එකක්. මම හිතන්නේ මේක හැම අවුරුද්දකම එතන මේ විදිහටම ප්‍රදර්ශනය කරනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඉතින් ඔන්න ආයෙමත් ඇවිදලා අපි ගෙදරට ආවා. ඉතින් මේ පාර වෙසක් එක පවුලේ අයත් එක්ක හරිම සතුටින් ලස්සනට ගත කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති. ඉස්සරහටත් මම මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එතකම් පරිස්සමින්